ආයිබෝන් ඔයාලට ඉන්ෂුරන්ස් එකක් අවශ්‍ය වෙන්නේ ඇයි? ඇයි අද මේ ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ කියන කාරණේ සම්බන්ධයෙන් මම කරුණු පහක් වත් එක සාකච්ඡා කරනවා. වීඩියෝ එක ඉවරනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔයා මේ කරුණු පහ අනිවාර්යයෙන්ම දැනගන්න. ඔයාට ගොඩක් වැදගත් වෙයි. පළවෙනි කාරණය. හදිසි අනතුරු සහ ජීවිත අවදානම්. අද අපි පාරට බැස්සම අනතුරු වැඩි වෙලා තියෙනවා. එක මොහොතක සිදුවන අනතුරක් නිසා මුළු පවුලක ආර්ථිකයම කඩා වැටෙන්න පුළුවන්. ඉන්ෂුරන්ස් එකක් කියන්නේ මරණය හෝ ආබාධිත තත්වයක් පවුලකට ආවොත් පවුලට ආර්ථික ආරක්ෂාවක් දෙන සැලසුමක්. මම මේ කිව්ව පළවෙනි කාරණයට අදාළව මම මැසේජ් එකක් දෙනවා ඔයාලට. මේ මැසේජ් එක තමයි ජීවිතයට අනාවැකි කියන්න බැරි නිසා අදම සැලසුම් කරන්න කියලා. අද පාසල් යන ඔබේ දරුවාගේ විශ්වවිද්‍යාල වියදම කොච්චර වෙයිද? අද ජීවන වියදම දවසින් දවස වැඩි වෙනවා. තව අවුරුදු 10ක් හෝ 15ක් යද්දී දරුවාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් කොච්චර වියදමක් යයිද කියලා අපි කාටවත් කියන්න අමාරුයි. ඒ නිසා අද ඉඳලා පොඩි මුදලක් ඉතිරි කරගෙන යන්න පුරුද්දක් ඇති කරගන්න එක ගොඩක් වැදගත්. දෙවෙනි කාරණාවට මම දෙන මැසේජ් එක දරුවාගේ අනාගත සිහිනයන් වෙනුවෙන් අදම සැලසුම් කරන්න. මම ඔයාලත් එක්ක කතා කරන තුන්වෙනි කාරණය. බරපතල රෝග සහ වෛද්‍ය වියදම්. අද වයස අවුරුදු 30 40 අතර තරුණයන් අතරත් හෘද රෝග, පිළිකා සහ වෙනත් බරපතල රෝග වැඩි වෙමින් පවතිනවා. ප්‍රතිකාර සඳහා යන වියදම් ලක්ෂ ගණනින් වැඩි වෙන්න පුළුවන්. ඔබ මේ සඳහා සූදානම් වෙලා තිබුණොත් ඉන්ෂුරන්ස් එකක් ඔයා අරගෙන තිබුණොත් ආර්ථික අපහසුතාවය සැලකිය යුතු ලෙස අඩු කරගන්න පුළුවන්. මේ කාරණේදී මම ඔයාලට දෙන මැසේජ් එක තමයි දෙයක් වුණාට පස්සේ සැලසුම් කරනවට වඩා දෙයක් වෙන්න කලින් සැලසුම් කරලා තියාගන්න එක හොඳයි කියලා තමයි මම මේකෙන් දෙන මැසේජ් එක. මම ඔයාලත් එක්ක කතා කරන හතරවෙනි කාරණය ආර්ථික අර්බුදය සහ ඉතිරි කිරීම. අපි හම්බ කරනවා. ඒත් ඉතිරි වෙන්නේ නැත්තේ ඇයි? බහුතරයක් දෙනා හොඳ ආදායමක් ලබනවා. නමුත් මාසාන්තිමට ඉතිරි කිරීමක් වෙන්නේ නැහැ. ඉන්ෂුරන්ස් සේවින් ප්ලෑන් එකක් කියලා කියන්නේ බලහත්කාරකමින් ඉතිරි කිරීමක් වගේ දෙයක්. කාලයත් සමග අනාගත අවශ්‍යතාවයක් සඳහා මුදලක් ගොඩනගා ගන්න පුළුවන්. ඔබ සැලසුම් කරන කාලයකට ඉතිරි කිරීමක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. සාමාන්‍ය පොලි ප්‍රතිශතයට වඩා වැඩි පොලි ප්‍රතිශතයකින් ඔයාට අරගන්න පුළුවන් කල් පිරුණාට පස්සේ. මම ඔයත් එක්ක කතා කරන පස්වෙනි කාරණය, අන්තිම කාරණය. ස්වාභාවික විපත් සහ අනපේක්ෂිත සිදුවීම්. ජීවිතයේ ලොකුම අවදානම අපි නොහිතන වෙලාවල සිදුවන කරදර. ඒ මොනවද? ඔයාලා දන්නවා මෑත කාලයේදී සිදුවන මහා විපත්, ගම් වතුර, නාය යෑම, ඒ එක්කම සිදුවන රැකියා අහිමි වීම, අසනීප තත්ත්වයන්. මේ දේවල් කාටවත් කියන්න බෑ කොයි වෙලාවෙ කොහොම සිදුවේවිද කියලා. නමුත් ඒ අවදානම සඳහා ආර්ථික සැලසුමක් ඔයා අරගෙන තිබුණොත්, ආර්ථික සැලසුමක් ඔයා කරලා තිබුණොත්, ඔයාගේ පවුලට, ඔයාගේ ආදරණීයන්ට අනාගත බලාපොරොත්තුවක් තියෙනවා. මොකද ඔයා ඒකට කලින් සූදානම් වෙලා තියෙන නිසා. මම ඔයත් එක්ක කතා කරපු අන්තිම කාරණේදී ඔයාට මම දෙන මැසේජ් එක තමයි හෙට දවස් අපිට පාලනය කරන්න බැරි වුණාට ඒ සඳහා සූදානම් වෙන්න පුළුවන්. මම රුමේෂ් ගුණසේකර වෙල්ත් ප්ලෑනින් ඇඩ්වයිසර් කෙනෙක් විදියට මට ඔයාගේ පවුලේ ආර්ථිකය අනාගතය සැලසුම් කරන්න උදව් කරන්න පුළුවන්. ඉතින් මම කැමතියි ඔයත් එක්ක අදහස් ෂෙයා කරගන්න. දාන්න මට WhatsApp මැසේජ් එකක් මේ දාලා තියෙන නම්බර් එකට.